සුබ දවසක්. ඉන්දියානු සංචාරයේ 6 වෙනි දිනේ විදිහට අද යස් බලන්න යන්නේ කොහොමද හරියටම තේ හැදෙන්නේ කියලා. මම දැන් ඉන්නේ ඉන්දියාවේ මොනාර් වල තියෙන ටී ෆැක්ටරි එකක් ඇතුළට යන ගම. එකතු වෙන්න මාත් සමග මේ ඇතුළේ තියෙන අත්දැකීම් විඳ ගන්න. මෙතන තියෙන්නේ හරිම සාම්ප්‍රදායික තාක්ෂණයක්. අර කතාවට කියන්නේ සුත්තගේ කාලේ තාක්ෂණය කියලා. අර පේනව නේද? තේ දළු වේලෙන තැන ඉඳලා ඒවා වර්ග කර තැන වෙනකම්ම හැමදේම සිද්ධ වෙන්නේ බොහොම පිළිවෙලට. මේ පළාතම සීතල වුණාට මේ ෆැක්ටරි එක ඇතුලේ තියෙන උණුසුම් සුවඳවත් පරිසරයක්. ලංකාවේ අපිට නම් තේ කියන්නේ ඉතින් අලුත් දෙයක් නෙමෙයි. ඒත් ඉන්දියාවේ කේරළ විදියට තේ හැදෙන හැටි දකින්න එකත් වෙනම අත්දැකීමක්, ආස්වාදයක්. ඉතින් මේ ටී ෆැක්ටරියේ සුන්දර අත්දැකීමත් සමග යස් දැන් ගමන් කරන්නේ මොනාර් වල තියෙන හෝටලෙට. යන ගමන නිකන් හීනයක් වගේ. වටේම කොළ පාට කඳු, ඒ අතරින් ගලා යන දියැලි. මේ තියෙන්නේ උඩුගම් චෝලා අවලදී අපිට දකින්න ලැබුණු අපූර්ව දසුණක්. සුබදාම නිර්මාණය කරපු මේ වගේ තැන් නිසා තමයි මේ ගමන තව තවත් සුන්දර වෙන්නේ. මේ දියැලි සද්ද විතරක් වුණත් ඇති හිතන්නේ. මොනාර් වල ඒ ලස්සන කඳු පන්ති වලට සමුදීලා අපි දැන් ආවා කොචි නගරයට. කඳු කරේ සීතල දාලා නගරයට එද්දි පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස්. රැ වෙනකොට කොචි නගරේ ගොඩාක් කාර්යබහුලයි. ඒ වගේම හරිම ලස්සනයි. පාරදී පැත්තේ තියෙන කඩවල වලින් පොඩි ස්ට්‍රීට් shopping පාරකුත් දාන්න අමතක කළේ නෑ ඉතින්. ඊළඟට අපි ආවේ ගොඩක් අය එන්න බලාගෙන ඉන්න තැනකට. ඒ තමයි ලුලු ඉන්ටර්නැෂනල් මෝල් එක. ඇත්තටම මේක මාරම විශාලයි. ලෝක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ්ස්, ඒ වගේම කන්න බොන්න, විනෝද වෙන්න ඕන හැම දෙයක්ම මෙතන තියෙනවා. මොනාර් වල නිස්කලංක බව වගේම කොචි වල සිටි ලයිෆ් එකත් මාරම ගැම්මක්. निर्देश पत्र में इनका स्थान और उपयोग के निर्देश हैं। आपके लिए ब्रेल में एक सुरक्षा सूचना कार्ड और දවස් 6ක් පුරාවට ඉන්දියාවේ කේරළයේ තිබුණු අපේ මේ සුන්දර සංචාරය අදින් නිමා වෙනවා. මොනාර් වල සීතල, කොචි වල කාර්යබහුල ජීවිතේ මේ හැම දෙයක්ම මගේ ජීවිතේට එකතුණු අලුත් මතකයන්. මම දැන් ඉන්නේ කේරළ ගෝනි. ගෝනි ඉඳලා නගරයේ සුන්දරත්වය කොච්චර ලස්සනද. මේ ගමන මෙතනින් ඉවර වුණාට ට්‍රැවල් ඇන්ඩ් කුක් විත් යාෂ් එක්ක අපි මේ ගමන තාම පටන් ගත්තා විතරයි. ලෑස්ති වෙලා ඉන්න මගේ ඊළඟ ඉලක්කය ලෝක වටා යන වර්ල්ඩ් ටුර් එක. වෙනමම රටවල්, වෙනස් අත්දැකීම් එක ළඟදිම හමු වෙමු. මේ ඔබේ සුන්දර සංචාරකයා ට්‍රැවල් විත් යාෂ්.